සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. ඔයගොල්ලන්ගේ ඉතින් කොහොමද අද දවස ගෙවුනේ? මම මේ හවස් වරුවේ තමයි මගේ 7 වෙනි මල් සීල් එක මම පටන් ගන්න හදන්නේ. යාළුවනේ මේ මදුරුවොත් ඉන්නෝ මේ වෙලාවට. ඒ හින්දා අපි ඉක්මනින්ම සීල් එක බලමු. අංක 1ට තියෙන යාළුවනේ මේ සිල්වර් පිලෝ එක. ඔහොම ආධාර එකකට යවන්නත් පුළුවන්. මේක මේ සිල්වර් මේ ලයින් එකක් තියෙනවා ලස්සනයි ඒ සිල්වර් ලයින් එක. ඒකේ මේ පැලේ කිව්වට ඒක ටිකක් වැලක් ගියපු ලොකු පඳුරක් 4-5 පොලකින්ම කට් කරගන්න පුළුවන්. මේක දෙනවා නම් 350කට. මේක ගන්න අයට එක සැරේම පෝල් එකකට තියලා මේ යවාගෙන ලස්සනට තියාගන්න පුළුවන්. මේක ගන්න කෙනෙක්ට ගොඩක් වටිනවා. ඊපස්සේ අංක 2. මේ විචිත්‍රවත් පත්‍ර තියෙන මෙන්න ස්ටාක් එක ලොකු කොළ දෙකක් තියෙනවා. තව දැල්ලකුත් තියෙනවා. ඒක 300යි. ඊට පස්සේ අංක 3 මේ හොමල මිනා පැලේ කොළ පාට එක. ඒ බලන්න යාළුවනේ ඒකේ එන දැල්ලේ ලස්සන විචිත්‍ර එක රටාව බලන්නකො. හරිම ලස්සනයි ඒක. ඒක මේ පොඩි පැල දෙකක් තියෙන එකේ. ඒක ගොඩක් සේල් වුණා මගේ නැහැ. ඒක පැලයක් දෙනවා රුපියල් 200කට. පොඩි එක පැලයක් නේ. ඊට පස්සේ හොමල මිනා එකේ දුඹුරු පාට එක. ඒක පැලේ දෙනවා. ඒක දෙනවා දුඹුරු පාට එක 300කට. කළු පාට හොමල මිනා කළු පාට. ඊට පස්සේ යාළුවනේ අංක 5. අංක 5 සමහර යාළුවෝ ඉල්ලනවා බුෂ් නැද්ද කියලා අහලා. ඒ අයට මේ බුෂ් එක මං ගෙනාව චීස් ප්ලාන්ට් එකේ රුපියල් 500යි. ඒකේ පොඩි පැල හොයන අයට තියෙනවා පොඩි පැලේ 200යි. ඊට පස්සේ යාළුවනේ මේ පිලෝ එක. මේක අන්කොමන් පිලෝ එකක් නේ. මේක මේ කොටේකට ඇරියම හරි ලස්සනයි. මේක තිබුණා මගේ ළඟ කොටේකට ඇරපු ලස්සන පැලයක්. ඒක එක්කෙනෙක් ගත්තා. ඒකේ මේ දැන් තව මෙතනින් තව පැලයක් එනවා. ඊට කොටේකට ඇරියාම හරි ලස්සනයි ඒක. ඒකේ මේ පැලේ දෙනවා. මේ පැලේ දෙනවා රුපියල් 1200කට. යාළුවනේ. ඊට පස්සේ අංක 7. අංක 7 මෙන්න මේ පැලේ මම දෙනවා අංක 7 පැලේ 250. ඊට පස්සේ අංක 8 මූලයි. අංක 9 මේ පැකේජ් එක. මේ ඉන්ඩු ප්ලාන්ට් ඉන්ඩු තියන්න පුළුවන් ප්ලාන්ට් මෙතන 4ක් තියෙන්නේ. ඒ ඉන්ඩු ප්ලාන්ට් 4 දෙනවා රුපියල් 800කට ඒ පැකේජ් එක. ඊට පස්සේ යාළුවනේ අංක 10. අංක 10 ඇග්ලොනිමා පැලේ 200කට දෙනවා. ඊට පස්සේ යාළුවනේ අංක 11 මේ තෙබු වර්ගයට අයත් මෙම විචිත්‍රවත් ශාකය. ඒක කොළේ යට ගොඩක් තද රතු පාටට හුරු කළු පාටට හුරු තද රතු පාටක් තියෙන. ඒක රතු පාට ලස්සන මලකුත් දෙනවා. අංක 11 ඒක 300යි. ඊට පස්සේ යාළුවනේ අංක 12. ඒ සෙන්ඩ්‍රියානා. අංක 12 සෙන්ඩ්‍රියානා. ඒක මම එක බුෂ් එකක් දෙනවා මේ රුපියල් 400කට. ඕක ඉන්ඩෝ තියාගන්න හරි ලස්සනයි යාළුවනේ. බුෂ් එකක් නේ තියෙන්නේ. ඕක ටයිටේරියම් පෝච්චි එක දාලා ගල් ටිකක් වටේට තියාගත්තාම ඕකේ වටිනාකම ගොඩක් වැඩි වෙනවා. ඒ අංක 12. පැලයක් අංක 12 400යි. ඊට පස්සේ යාළුවනේ අංක 13. එග්ලොනිමා එක අංක 13 200යි. අංක 14 300යි. ඊට පස්සේ යාළුවනේ ආයෙ තියෙනවා පැකේජ් එක අංක 15ට. මෙතන පැල තියෙනවා 6ක්. ඒ 6ම වෙනවා අංක 15 අංක 6ම වෙනවා රුපියල් 700ක්. මේ බලන්න මේකේ මදර් ප්ලාන්ට් එක මේ වගේ ලස්සනට මේ හැංගින් පොට් එකක දාන්න පුළුවන්. මේකේ මදර් ප්ලාන්ට් එක තමයි මේ. බලන්න මේකත් හරි ලස්සනයි. කොළේ යට 아무තු මේ වර්ණයක් තියෙනවා. කොළේ යට මේ කළු පාටට උරුයි. මේක සුදු පාට චූටි මල් ටිකකුත් දෙනවා. ඒ අංක 15 ඒක දෙනවා 700කට. ඊට පස්සේ යාළුවනේ අංක 16 සීබ්‍රා ප්ලාන්ට් එක. ඒක දෙනවා 200කට. අංක 17 ග්ලොනිමා එක දෙනවා 200කට. හරි යාළුවනේ අංක 15 තව පැකේජ් එකේ අර එක පැලයක් බලන්න මේකේ මදර් ප්ලාන්ට් එක මේ වගේ ඔයගලන්ට නිර්මාණ හැකියාවක් තියෙනවා මේ වගේ මේ හදා ගන්න පුළුවන් කර්ටන් එකක් විදිහට. එහෙම කරාම හරි ලස්සනයි මේක. මේ අංක 15 මදර් ප්ලාන්ට් එකක් මම පෙන්නුවේ. ඊට පස්සේ යාළුවනේ අංක 18 මේ පැලේ 200යි. අංක 19 ගිය වාරත් මම ඔය වගේ ඔක සේල් කරා. ඔක පැලයක් අංක 19 300යි. අංක 20 ඇග්ලොනිමා එක 400යි. ඊට පස්සේ යාළුවනේ අංක 21
ඔරෙන්ජ් ප්‍රින්සස් එක 750යි. ඊට පස්සේ යාළුවනේ අංක 22ට තියෙන්නේ කැලේඩියම් පැලයක්. ඒකත් හරි ලස්සනයි. යව්වට රතු පාට නිකන් ඩොට් ඩොට් වගේ ඇවිල්ලා මූ පොළේම රතු වෙනවා තැනින් තැන. ඒක අංක 22 300යි. අංක 23 11 300යි. අංක 24 බොමීලියා පැලේ අංක 24 බොමීලියා පැලේ රුපියල් 200යි. අංක 25ක් තියෙන්නේ මේ වයි කලර් වෙච්ච කැලේඩියම් වල්ගේට අය ඒක පැලේ 300යි. ඊට පස්සේ යාළුවනේ අංක 26 500යි. අංක 27 11 මායක 300යි. අංක 28 මේ බුෂ් එකම දෙනවා යාළුවනේ 300කට. ඉන්ටෝ තියන්න හරි ලස්සනයි. මේ එක හරි ගල් ටිකක් දාලා මේ ටයිටේරියම් පෝච්චි එකට දාගත්තාම හරි ලස්සනයි. ඊට පස්සේ අංක 29 යාළුවනේ